මාධවී ඔයා දැන් හෙනටම කැත වෙලා මහත් වෙලා බලන්නත් කැතයි කියූ නිලියට මාධවීගෙන් මුල්වරට සංවේදී පිළිතුරක්. මීට මාස 3කට කලින් මම අම්මා වුණා. පැටියා ලැබුණු දා ඉඳලා අද වෙනකන්ම මුළු රැයක් එක දිගට නිදාගෙන නෑ. ඉතින් මහන්සි ව්‍යායාම කරන්න වෙලාවක් හොයාගන්න පුළුවන් වුණත් කරගන්න බෑ. වෙනදට වඩා හරි තෙහෙට්ටුයි. ව්‍යායාම කරලා මහන්සියට නිින්ද ගිහින් බබාගේ කෙඳිරියකට ඇහැරෙන්නේ නැති වෙයි කියලා බයයි. වෙලාවක් නෑ කොහොමත් ඕවට. බබා නිදි අතරේ කරගන්න ගෙදර වැඩ කෝටියයි. උදව්වට අම්මලා ඉඳ හිට ආවට මට ගෙදර උදව්වට මහත්තයා විතරයි. කිරිදෙන නිසා හුඟක් බඩිකිනි. ඉස්සර වගේ මැන බෑ. කනවා ඉවරයක් නෑ. සැලෝන් එකක පැයක් දෙකක් ගත කරන්න තාම යන්න විදිහක් නෑ. බබා එක්කම ඉන්න ඕනේ. එයා අඬනවා නිදාගෙන නැගිටිද්දි මම ළඟ නැත්තම්. ඉස්සර වගේ නියපොතු දිකට දාන්න බෑ. බබාගේ ඇඟේ ඇනේ කියලා. dry skin, body hair, black heads, dark circle, dry heels වෙනදා කසුන් එක්ක කොච්චර ඇවිදින්න යනවද? දැන් විනෝදෙට එළියට යන්න බෑ. බබා චුට්ටක් ලොකු වෙනකන් ඉන්න වෙනවා ගෙටම කොටු වෙලා. හෝමෝන් වෙනස් වීම නිසා වෙනදට වඩා හැඟීම් බරයි. තරහ යනවා, දුක හිතෙනවා, මූඩ් වෙනස් වෙනවා සට ගාලා. මෙතන කියන්න බැරි තවත් වේදනා ප්‍රායෝගික අපහසුතා හුඟක් තියෙනවා. අම්මා කෙනෙක් දරුවෙක් බිහි කළාට පස්සේ අහපව් සිරුරෙන් සහ මනසින් හිටපු තත්ත්වයට එන්න අවුරුදු 5ක් විතර යනවලු. දැන් පොඩි නංගිලා මේව දැකලා බය වෙන්න එපා ඕන්න. දන්නවද? මගේ පුතා මන් දිහා බබලන ඇස් වලින් විශ්වාසයෙන් බලනකොට එයා කලබලෙන් වටපිට බලලා මාව දැකලා ලැජ්ජාවෙන් ඇඹරිලා hina වෙනකොට හයියෙන් අනන පුතාව තුරුළු කරගත්තු ෂණයෙන් සනසිරි සුසුමක් කෙලලා එයා නිදා ගන්නකොට වෙනදට වඩා ආදරයෙන් මහත්තයා මාව බදා ගන්නකොට කණ්ණාඩිය මොනා කිව්වත් කවුරු කොහොම කීවත් මට නම් මන් දැන් තමයි හොඳම.